මේ ලයිට් දාලා ගොඩ කරලා තියෙන්නේ මේ රජවරුන්ගේ කොහොම යන්නේ මේ වං රන් කියලා කොරියන් භාෂාවෙන් කියන්නේ මුදුම් කියලා කියනවා. වැස්ස හින්දා ටික හරියට බලා ගන්නත් බෑනේ. 누가 만들었을까요? 네, 진실의 손자고요. 신라는요, 고구려 독도와는 다른 특징을 가지고 있는 나라가 바로 신라입니다. 바로 독특한 신분제도, 무품제도예요. 효율적 품격이 있다라는 뜻인데, 무품은요, 성문에서만 왕이 나올 수가 있어요. 진품은 공주만 나왔습니다. 다음 이후 아들이 없으니 27대 선덕위왕이 왕이 되었어요. 선덕위왕이 왕이 되니까 모두가 기뻐하고 축하해주고 그랬을까요? 아니죠. 여자라고 엄청나게 무시했다고 합니다. 그때 당시 반란이 많이 일어났다고 한 건데 가장 치열했던 반란이 조선과 영동에는 대외적으로는 중국이 그렇게도 무시를 했다고 해요. 신라는 용종만 절차를 세 번이나 반복하는 무시를 당했고 아들가 차가는지 않고 풀림을 강요해주면서 조롱을 할 수 있어요. 하지만 선덕위왕은 법이 구하지 않습니다. 왕이 되시고 제일 먼저 저 청성대 건설을 명령을 한 거예요. 명령이 딱 떨어지니까 신라 조정에서는 발칵 뒤집혔습니다. 왜냐하면 그때 당시 이 하늘의 뜻을 읽는 특권은 절대 공주, 즉 중국만의 것이었어요. 중국 이외에도 어떤 나라도 할 수 없는 특권. 선별구하면서 특별대 건설하겠다고 한 거예요. 이거는 내가 하늘의 주인공이다. 내 말을 따라라. 나를 무시하지 마라. 뭐 이런 뜻이겠죠. 그러면 너를 공직했다는 소문대에 어디로 올라갈까요? 저 구멍 보이죠? 며칠 전에 우리 꼬마 친구가 와서 멋진 별명 하나 지어주고 왔어요. 개그맨이라고 저는 좀 무식하게 트리프라고 하겠습니다. 근데 저 트리프가 수능을 당한 적이 있어요. 2019년도에 YTN 뉴스 보셨나요? 여대생이 술한잔 걸치고 저기 올라갔어요. 어떻게 올라간지 몰라. 집에까지 올라가서 둘이 앉아서 신나게 떼가지고 놀다가 지나가는 힘이 되게 신고가 되었습니다. 힘으로 인한 한명까지 수행하는 걸도 그렇고 이런 표현인데 알고 보니까 여대생이고 돈도 없고 회사들이 사실한테 보여주시다가 관심이 가자. 너무 역하다겠죠? 우리 친구들 경찰도 잡히 ini මේ අපි දැන් මේ කියොන්ජුනේ කියොන්ජු වල ඇවිල්ලා තින්නේ මේ රජවරුන්ගේ මේ සොහොන් බලන්න. මේ සොහොන් තමයි තින්නේ මේ මේවට කියන්නේ මේ මුදුම් කියලා. ඒ මුදුම් එක මේ පස් කඳු තියෙන්නේ. ඒ කඳු උඩට නැග්ගොත් මෙතන ගහලා තියෙනවා මේ බෝනි ඔල්ලාකානන් හෙන්ගිනා මුන්හා යුසං පොහෝ පොප්. ඒ කියන්නේ මේ මුන්හා යුසං පොහෝ පොප් කියන්නේ ඒ නීතිය 101 වගන්තිය කැඩුවත් අවුරුදු දෙකක් මේකට වැඩි මේ මොනවාද හිර මොකද්ද බන්ධනාගාරගත වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඊචොන් මනම දඩ එන්න ඉඩ තියෙනවා කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. යටින් ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඒකින්ද මේ වගේ දේවල් වලට මේ කොරියාවේ මුන්හා යුසන් ඒ වගේ ඒකට අදාළ මේ නීතිය කැඩුවොත් ලොකු දඬුවම් ලබන්න ඉඩ තියෙනවා. මේ තියෙන රජවරුන්ගේ මේ සිල්ලා සීදේ කියන කියන්නේ රාජවංශයේ සිල්ලා කියන රාජවංශයේ තමයි මේ පැත්තේ ගොඩක් මේ දේවල් හදලා තින්නේ. ඒ කාලේ රජවරුන්ගේ මේ රජවරුන්ගේ විතරක් නෙමෙයි රාජ පරම්පරාවේ අය මැරුණාට පස්සේ මේ ගල දාලා ඒවේ සොහොන්නේ ලොකුවට තියෙන. අර ඉස්සලා කොරියන් එක්කෙනෙක් කිව්වා මේ සාමාන්‍යයෙන් තියෙනවා පොඩි ඒවා මේ තියෙන්නේ මේ ලොකු එකක් මේක පොඩි එකක්. ඒ පොඩි ඒවා කියන්නේ මේ කසාද බඳින්න කලින් මැරිච්ච අය ඉන්නේ. ඒ අයගේ මේ සොහොන් කියලා තමයි කියන්නේ. වං රන් කියලා තමයි කොරියන් භාෂාවෙන් කියන්නේ. අර සාහිතොංග ප්‍රෝග්‍රෑම් එකේ ඒකේ මේ උගන්වනකොටත් මේවා තියෙනවා. මොනවා යුසන් වලට අයිති වෙන්නේ මොනවද කියලා. මේක උසයි. අපේ චෛත්‍ය වගේ තමයි හදලා තියෙන්නේ.
මේ අපි ඉස්සෙල්ලා දවල් වෙලා ආවට පස්සේ ගොඩ ලොකු වැස්සක් ආවා. ඊට පස්සේ අපි මේ දැන් ඒ ළඟම හොටෙල් එක නතර වෙලා රැට එන්න හිතුවා. මාර ලස්සනයි මේ නිස්කලංක පරිසරය. බලන්න උනක් පුළුවන්. ගොඩක් මේ ටුවරිස් මේ ඇට්‍රැක්ෂන් එකක් තියෙන පැත්තක් තමයි මේ කියොන්ජු කියන්නේ. මේකට අදාළ මේ විස්තරය තියෙනවා ඒකට ඉස්සරහ. ඒකෙත් තියෙන්නේ අරකමයි අර නීතියමයි. කුබුනි ඔල්ලා කනන් හෙංගි කියන්නේ ක්‍රියා. මුන්නා යුසම් පොහෝපොප් කියන්නේ මුන්නා කියන්නේ සංස්කෘතියනේ. සංස්කෘතික මේ ආරක්ෂණ පොප් එක කියන්නේ නීතිය. J101 චෝ ඒක මේ කඩකිරුවොත් අවුරුදු දෙකකට නොවැඩි සිර දඬුවම් සහ මේ ඊචොන් මානමත් දඩේ කියන්නේ මම ලංකා මුදලින් ලක්ෂ 45කට විතර. රජතුමන්ගේ නමුත් ගහන්න නේ තිබ්බේ. ඒක දන්නත් වෙකනේ. දන්නවත් ඇති දැන් මේ පෙලක් කිව්වේ ගහලා තියෙන. අර මේ දෙකක් එකට මේ සම්බන්ධ කරලා හදලා තියෙනේ මේ මොකක් හරි නෑදෑකමක් හරි මොකක් හරි තියෙනවද දන්නේ නැහැ. ඔව් සම්බන්ධතාවයක් ඇති. දැන් මේ මෙතන තියෙන මේකේ විස්තරේ මං හිතන්නේ මේ ඇතුළට යන්න මේ එක මේ අර බලන්න ලොකු මේ එකකට යන්න දෙනවා ඇතුළට. හැබැයි ඒකත් දෙන්නේ හවස 5ට කලින් එන්න ඕනේ. මේක විස්තරය තියෙන එක මේ විස්තරය හිමිට කියවන්න මොකක්ද කියලා. අපි ඒකේ ෆොටෝ එකක් ගහගෙන පස්සේ කියමු. මේ විශේෂ දේ තියෙන්නේ මේ දැන් මේ අදාළ දේ ඕනනම් අපිට මේ මෙතන තියෙන බාකෝඩ් එක. ඒ බාකෝඩ් එක ස්කෑන් කරලා අපිට ඕනම් පුළුවන් ඒකේ විස්තරය හරියට දැනගන්න මොකක්ද තියෙන්නේ කියලා. ඒ වගේ මේ හැම එකෙම ඉස්සරහා මේ වගේ ඒකට අදාළ කරන තොරතුරු මේක තියෙනවා. ඒකට මේ ඒකේ මේ බාකෝඩ් එකක් ගාලා තියෙනවා. ඒ බාකෝඩ් එකකින් අපිට පුළුවන් වුණා මෙන්න මේ විදිහට කැමරාවේ දැන් අපි කැමරාව මෙහෙම අරන් මේ මෙතන බාකෝඩ් රීඩර් එකකිනුත් පුළුවන්. දැන් මෙතන එනවා මේ. ඒකට ගියාට පස්සේ ඒකේ විස්තර ටික එනවා. ඇත්තට මෙහෙම ලංකාවෙත් මේ කරන්න පුළුවන් නම් මේ ගොඩාක් දේවල් අපිට ස්මාර්ට් විදිහට තොරතුරු දෙන්න පුළුවන් මේ විදේශිකයන්ට එන ටුවරිස් කරන අයට. නැත්තම් මේ ගොඩක් වෙන්නේ එක්ක ඉතිහාසය නොදන්න මිනිස්සු බොරුවට නිකන් පොඩි දෙයක් දැනගෙන කතා කරලා තොරතුරු කියලා වැරදි තොරතුරු දෙන්නත් ඉතින් තියෙන. දැන් එහෙම නෑ. මේකේ තියෙන සම්පූර්ණ විස්තරම. මුදුම් කියන්නේ මේ සොහොන්. කුබුන් කුන් කියන්නේ සෙබලෙක් කියලා. මම හිතන්නේ මොකක් හරි විශේෂ සෙබලෙක් වෙන්න ඇති. ඒකට අදාළ කරන විස්තරය ඔක්කොම එනවා. ඒ වගේ අපිට ඕන මේ විස්තර ටික ගන්න පුළුවන්. මේ එකක් නෙමෙයි මේ අක්කර ගානක මේක තියෙනවා. දවල් වෙලාවේ අපිට පුළුවන් මේ අර මේ මොනවාද රෙන්ට් මොනවාද බයිසිකල් වගේ එකක් අරන් මේ පාරවල රැඳ යන්න. ඒක මොකක් හරි විශේෂයක් ගන්න. ඒක වටේට ලස්සන ලයිට් මත් දාලා කියලා අනිත් ඒවා දාලා නැහැ. ඒක දන්නේ නැහැ. අර ඇතුළට යන්න දෙන එක. මේක එකක් තියනවලු ඇතුළට යන්න පුළුවන්. අපිට මේ අර යාළුවෙක් කිව්වේ අපි දවල් ඇවිල්ලා බැලුවා බලනකොට මේ හෙන්නට වහිනවනේ. ඇත්තට මොකුත් කරගන්න බැරුව මේ පොඩි එක්කෙනෙක් එක්ක අපි ආපහු ගියා යන්න. අපි මේ අද මේ පැත්තෙන් යන්න හිටියේ. හදිස්සියේ මේක දැකලා මේ අපි ආවේ මොකද්ද පන්සල? පුල්කුක්සා බලන්න. ඒක සිල්ලා සිදේ ඒ කියන්නේ සිල්ලාගෙන් රාජවංශයේ තියෙන කාලේ හදපු පන්සලක්. ඒ පන්සල බලන්න තමයි අපි එන්න හැදුවේ. ඊට පස්සේ මේ ඒකත් බලලා ළඟ තව මොනවද තියෙන්නේ කියලා බලපුවාම මේකත් බලන්න හම්බුණා. මෙන්න මේ මෙතනින් ඇතුළට යන්න පුළුවන් මේක තමයි ඇතුළට ගිහින් බලන්න පුළුවන් එක. ඒකේ විස්තර ටිකක් දාලා තිනවා. අපි බලමු මොකද තියෙන්නේ කියලා. සිල්ලා කියන රාජවංශයේ සිල්ලා මේ ඊසාජී වං ඒ කියෝ කියන්නේ ඊසාජී කියන
රජතුමාගේ ඉතිහාසය පිළිබඳව තමයි ඒකේ තියෙන්නේ විස්තර. මේක ඇතුලේ අම්මා ගොඩක් දේවල් බලන්න තියෙනවා නේද? අපි හෙට දවල්ට ඇවිල්ලා බලමු. මේක මේ ගහලා තියෙනවා මේ 9 ඉඳන් හවස 8 වෙන 6 වෙනකන් බලන්න පුළුවන්. මේ හවස 6 වෙනකන් නෙමෙයි 5 මාරකයි චම් ආගම් කියන්නේ. පහමාරට තමයි අන්තිමට ඇතුල් වෙන්නේ. මේක මේ ඇතුලේ මේ ගාස්කක් තියෙනවා මේ. වැඩි ගානකුත් නැහැ. මේ සම්චෝන ක්ලෝස්ඩ් චූසොක්. චූසොක් එකට ක්ලෝස්ඩ් අර දෙවෙනියට තියෙන්නේ. හෙට චුසොත් ඕනේ යන්නේ. අයියෝ එන අපි නතර වෙච්ච කෙනෙක් වැඩක් නැතිව කවන්නේ හෙට බලමු මොකක්ද දෙන්නේ කියලා. අර ගෑනු කෙනා අද ඉස්සලා කිව්වනේ බලන්න පුළුවන් කියලා. පරෝලින්ද වැඩි පේන්නේ නැහැ. මොන තව ලොකු එකක් මේ මේ කියන්ජු සිටි එක මැදම වගේ නේ තියෙන්නේ. මේගොල්ලන්ගේ සංස්කෘතිය වෙනුවෙන් මේගොල්ලෝ මේ කොච්චර ඉඩක් මේ වගේ මේ සිටි එක මැදක මේවා කරලා තියෙනවා. මේ මෙතන තියෙන මොකක්ද දන්නවද? මේක මේ ඉන්ටර්නෙට් එකේ මම දැක්කේ. අර අතනම ප්‍රොජෙක්ටර් ගහලා මේකට ඔය ඉතිහාස කතා දාලා තියෙනවා. එක එක මේ ලයිට් වලින් එක එක වැඩ එහෙම දාලා තියෙනවා මෙතන. ප්‍රොජෙක්ටර් වලින් අර අතන තියෙන. අර තියෙන ප්‍රොජෙක්ටර් එක. බස් වලට කරුද? බස් වලට අපෝ යන්නේ. ඒක ඇත්තටම මම හිතන නතර කළාද මෙතන තමයි ඉස්සෙල් රුවන් ඇලිසෑයත් මෙන්න මේ වගේ පස් කන්දක් වගේ තිබිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රතිසංස්කරණය කරලා අදට අරන් තියෙනවා. අර නිකන් බොන්සයි ගස් වගේ නේ මාර ලස්සනයි ඒක. ඕවත් එන්න පරණ ඉතින් මේ ගහක් හැදෙනවා කියන්නේ වින්ටර් එකට මැරෙනවා. පොළ හැලෙනවා ආයෙ මේ වෙනවා. ප්‍රොජෙක්ටර් වලින් මේ ප්‍රොජෙක්ට් කරන එක තමයි තියෙන්නේ. සිල්ලා මුන්හාජි චුම්බි චුම්බි 10 ඉඳන් 12 වෙනකම් ඉතිහාස කතාවම දැනගන්න පුළුවන්. ඒක බලන්න ආවන මේගොල්ලෝ ඉතින් ටූරිසම් වෙනුවෙන් බලන්න ඒගොල්ලන් ඉතිහාසය හොඳට මාකට් කරනවා නේ. ඒ විතර නෙමෙයි මේ පවත්වාගෙන යන එක මාරයි නේ. තව එකක් තියෙනවා ගන්ටාරයක් වගේ එකක්. මේ විශේෂත්වය තියෙන්නේ මේ බස් වලට එකක් පව හදලා තියෙන්නේ අර නිකන් ඉස්සර විදිහට පරණ තාලෙට මේ දැන් මේ කෑම කඩයක්. ඒ කෑම කඩේ හදලා තින්නේ ඒ පරණ විදිහටමයි. ඒගොල්ලෝ ඒක ආරක්ෂා කරගන්න, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය රැකගන්න මාර මේ මාර ලස්සනයි මේ. ඕනම කෙනෙකුට ඇවිල්ලා නතර වෙලා ෆොටෝ එකක් ගන්න හිතෙනවා. අපේ රටේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද? හැබැයි ඒ වගේම තමයි කරනවා වගේ තමයි ඒ රටේ මිනිස්සුත් ඒවට ආදරය කරන්න ඕනේ. සංස්කෘතිය දැන් සමහර විට අපිව හැල්ලු කරනවනේ. හොරා දුරුට හොරා කරනවා දේවල්. පෙන්නන්නද? අතුලට යන්න පුළුවන් එනකට. අපි විදේශිකයෝ වුණත් ඒගොල්ලන්ගේ සංස්කෘතිය අපි ගෞරව කරන්න ඕනේ. ඒක තමයි වැදගත් මේ අර ගන්ටාරට ගහන ලොකු සද්දයක් එනවත් ඇති ඉතින්. මොකක් හරි විශේෂ නේද? මොකක් හරි රජවරුන්ගේ විශේෂ පණිවිඩ වගේ දේවල් වලට මේක ගහනවා ඇතිනේ. ඕකේ මොකද්ද ගහලා තියෙන්නේ? ඒක විස්තරේ තියෙනවා. බස් වලට
බස් වලට එකත් නිකන් ඓතිහාසික විදිහට හදලා තියෙන්නේ. හැබැයි ඉතින් ඓතිහාසික විදිහට ඔක්කොම තියෙනවා. මේ AC තියෙනවා. සීතල කාලේට නම් මේ මොනවද හීටින් සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ විස්තර තියෙන මොකක් හරි මේකකුත් තියෙනවා. කොහොමද අතකට ගියේ? ඉතින් මේ පාරේ හැපැත්තේ තියෙන සොහොන්. ඒ කියන්නේ මේ ටවුන් එකම හදලා තියෙන මේවා සොහොන් ටික ඉතුරු කරලා අර තියෙනවා. තේරවුන් කියන්නේ මුදුන්ම තමයි. සොහොන්. අපි කියොන්ජු සිටි වල මේ රෑ 9ට දැන් 10 නේ 10ට ඇවිත් යනවා. මේ ඇප් එකක් තියෙනවා. මේ ඇප් එක මේ ෆෝන් මේ බලන්න බස් වලට නේ තරණික ඓතිහාසික විදිහට මම හදලා තියෙන්නේ. වටිනාකම් දීලා තියෙන හැම දෙයකටම මේ නූතනත්වය මේ ඉතිහාසය පෙන්වන දේ. මේ ඇප් එකක් තියෙනවා. ඇප් එකෙන් අපිට ඕන නම් මේ කාඩ් එකෙන් ගෙවලත් යන්න පුළුවන්. මේ බාකෝඩ් එක ස්කෑන් කරලා මේ අපිට ඕන මේක මොකද්ද සල්ලි ටික ගෙවලා මේ බයිසිකලය අරන් පැදගෙන කොහේ ගිහින් දාලා යන්න පුළුවන්. අවුලක් නැහැ. ඕන දිහාට දාලා ගියහම ආයෙ එතනින් ආයෙ තව කෙනෙක් අරන් ආයෙ මේ බයිසිකලේ පැදගෙන Tamanට අවශ්‍ය තැනට යනවා. මේ ගොඩක් ඕක මේ එකක් මොනවාද ටැක්සි සර්විස් වලට පොඩි මේකක් වෙනවා. දැන් අපි පොඩි දුරක් නෙවෙයි ඕකෙන් බයිසිකලේ යනවා. අපි කිලෝමීටරයක් උනත් පැදගෙන ගිහලා මේ ටැක්සි වල නගින්න ඕනේ. එතන සල්ලි විතර කරගන්න පුළුවන්. ඒ විතර නෙවෙයි මාර්ග තදබදයත් අඩු කරගන්න පුළුවන්. ඔලා ඉලෙක්ට්‍රිකල් එකක් තියෙනවා පාර නතරක. යා කලර් ලයිට් එකක් යනවා. මාකට් කරලා තින්නේ මේ මාකට් කරන්නේ මේ කියොන්ජුසි චිජොන් චොන්තොන් මුසික් කියන්නේ සාම්ප්‍රදායික මොකක් හරි පරණ මේ පැත්තට අදා මේ තිවිච්ච කෑමක් තමයි ඒගොල්ලෝ ඒ සිස්ටම් එක හදලා හදන්නේ. මේ පැත්තේ තියෙන ගොඩක් නේ ලයිට් දාලා මාර ලස්සනයි නේ. මාර ලස්සන ලයිට් දාලා මේ පාර මාරු වෙන තැන ඉන්නේ. එතන තප්පර 30ක් තියෙනවා. දැන් මෙතන තියෙන ගහලා 잠시만 기다려 주십시오. 쪽세묘적 발굴관 방향 횡단보도입니다. නේද නික්මන්ට දෙනවත් ගන්න. ඕ තාම මාර ලස්සනයි. පැත්තේ තියෙන ඔක්කොම ඒවා දවසක්ම බලන්න තියෙන දේවල් තියෙනවා. බලනවා නම් එක්සර්සයිස් කරන්න ඕන. ඇත්තටම කිව්ව කනත්තක් ඉතින් මේක නේ ඈ බය කරලා මේ මෙහින් ඈ මේ තියෙන ලයිට් දාලා බය කරන්නේ රජ කෙනෙක් බය වෙන්න එපා.
ඇට කටුන් නැතුව ඇති දෙන්න. මට තියෙන්නේ දැන් මේ වෙනම ප්‍රශ්නයක්. දැන් මෙච්චර මේ ඉතිහාසයේ වනම්මන ඔක්කොම තියෙනවනේ. ඒ දැන් ඒ මේ රජවරුන්ගේ වර්තමාන පවුල් වල කට්ටිය නැද්ද දන්නේ? සමහර සමූල ඝාතනය කරපු අයත් ඇතිනේ. පවුල් වල අය හොය හොය. මෙතන අක්කර ගානක සෝන් තියෙන්නේ නේ. මේ යුද්ධවලදී මිය ගියපු රජවරු විතරක් නෙමෙයි මට හිතෙන්නේ. නෑ දැන් ඒ විතරක් නෙමෙයි සේනාංකව වල ඉන්න මොකද ආරක්ෂක අංශවල හිටපු අයත් ඒගොල්ලන්ගෙත් මේවා තියෙනවා මට හිතෙන්නේ. සමහරට ඉස්සර මේ රාජධානිය තියෙන්නේ නැති මේ විදිහට වෙන්නේ නැති නේ. Kyongju East Korea. මේ ගොඩක් තැන්වල දැක්ක මේ ෆොටෝ ගහනවා හැමතැනම තියෙනවා. මේ ගොඩක් කඩවල මේ වල තියෙන ෆොටෝ ගහනවා. එතනත් එහෙම කරනවා. මෙතනත් එහෙම කරනවා. වයින්ුත් තියෙනවා නේද? මකොලි සාම්ප්‍රදායික මකොලි මොන හරි නැති. අර අපේ ලංකාවේ මේ මොනවාද රා වගේ නේ මකොල්ල. පාන් කඩයි ෆොටෝ ගන්න ඔය වැඩි හරි ඉතිනේ. මේකත් පාන් කඩයක්. පාන් කඩ හැමතැනම තිබ්බනේ. පාන් මේ කියොන්ජු පාන් ප්‍රසිද්ධ සිබොම් පාන්. angkong pang. Ano yun? බෑන්ඩ් එහෙම දාගෙන ෆොටෝ ගන්න තියෙන්නේ. මේක ෆොටෝ ගන්න. ඒකේ වතේ තියාගෙන අරු ඒවත් මේ පරණ ෆොටෝ පරණම තැනන්නේ. ඒක ආදි කාලේ විදියට ගන්න තියෙන ෆොටෝ. ෆොටෝ ගන්න තැනමයි තියෙන්නේ මේ වැඩි හරියම. ඉතර අර වෙනද බලන්නකො. අර වලුල යනවාද බන්ද කට්ටියනේ ඈ. ඊට පස්සේ කවදාරි ආයෙ වෙලා බලනවා. ඔක්කොම ඒකත් මාරයි. අපි කියොන්ජු වල රෑ ඔහේ ඇවිදිනවා. මාළු ටැංකියත් ෆොටෝ ගන්න දැන් හැමතැනම ෆොටෝ ගන්න දැන්. මේ මුස්තරත් එහෙම කරා.
තියෙනවා